දයාසුන් ගන්න. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स माता पितु पट्टानं पुत्रदारस्स संगहो अनाकुलाच कम्मन्ता एतं मंगलमुत्तमन्ति ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ රේගු අධ්‍යක්ෂ ජෙනරාල් තුමා ප්‍රධාන ශ්‍රී ලංකා රේගුවේ රාජකාරි සිදු කරන සියලුම පින්වතුනි අද දවසේදී තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බිඳක් නිකිනි පොහොය නිමිති කරගෙන තවත් විශේෂ බලාපොරොත්තු අරමුණු කිහිපයක් මුල් කරගෙන සිද්ධ කරන්නයි බලාපොරොත්තුව. මා මාතෘකා කර ගාථාව මං හිතනවා හැමෝම අහලා තියෙන ගාථාවක්. ඒක තියෙන්නේ මංගල සූත්‍රයේ. මාතා පිතු පට්ඨානං පුත්තදාරස්ස සංඝහෝ අනාකුලාච කම්මන්තා ඒතම් මංගල මුත්තමං. මේකෙන් මම අද දවසේ දේශනාවේදී අවධානය දෙන්නට යන්නේ තුන්වෙනි මංගල කාරණා පිළිබඳ. ඒකට කියනවා අනාකුලාච කම්මන්තා. කම්මන්ත කියලා කියන්නේ කර්මාන්ත කියන එකයි. ඒ කියන්නේ තමන් කරන රැකියාව. තමන් ජීවනෝපාය ලෙස සිදු කරන්නා වූ ක්‍රියාව. ගොවිතැනත් කර්මාන්තයක්, වඩු වැඩත් කර්මාන්තයක්, රාජ්‍ය සේවයත් කර්මාන්තයක්. අනාකුලාච කම්මන්තා කියන එකේ තේරුම තමයි ආකූල නොවූ කර්මාන්ත සිදු කිරීම මංගල කාරණාවක්. ඉස්සෙල්ලාම අපි දැනගන්න ඕනේ මොකද්ද මංගල කියන්නේ කියලා. මංගල කියන්නේ අපි සාමාන්‍යයෙන් සුභයි කියන එකනේ. සුභයි. ජය මංගලම් කියලා කියන්නේ අපි. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ හැටියට පින්වත්නි මංගල කියලා කියන්නේ සත්වයාගේ වෘද්ධියට රිද්ධියට හේතු වන්නා වූ දේවල්. කියන්නේ සත්වයා කැමැති දේ ඉෂ්ට කර ගැනීමටත් ඉන්නා වූ තැනින් ඉහළට ඔසවා තැබීමටත් හේතු උපකාර වන දේ. ඒක ලෞකික දියුණුව වෙන්නට පුළුවන්, ආධ්‍යාත්මික දියුණුවක් වෙන්නට පුළුවන්, ලෝකෝත්තර දියුණුවක් වෙන්නට පුළුවන්. මේ දියුණුවට හේතු වන දේ මංගල. ඒකටම අපි සුභයි කියලා අද කියනවා ලංකාවේ සිංහල භාෂාවෙන්. මතක තියාගන්න මංගල කියන එකේ තේරුම මංගල සූත්‍රයේ එන මංගල කියන එකේ තේරුම වෘද්ධියට දියුණුවට හේතු වෙන කරුණු. සත්වයා දියුණුවන්නේ යමක් කරන කොටගෙනද යමක් උපකාර කරගෙනද ඒකට මංගල කියලා කියනවා. එවන් මංගල කරුණු 38ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. ඒකෙන් එකක් තමයි මම මාතෘකාව වශයෙන් ගත්තේ. ඒ තමයි අනාකුලාච කම්මන්තා. ආකූල වූ කර්මාන්ත සිදු කිරීම මංගල කරුණක්. නොකියා කියලා තියෙන්නේ මනාකොට තමන්ගේ රක්ෂාව සිද්ධ කිරීම මංගල කාරණාවක්. මංගල කාරණා කියන හැම එකක්ම පින්වතුනි කුසල පක්ෂය භජනය කරනවා. පින් පක්ෂය භජනය කරනවා. යහපත් පක්ෂය භජනය කරනවා. එයින් මෙලවත් දියුණුවටපත් වෙලා
සත්වයා පරලෝකයේ දිනුවටපත් වෙනවා. ඒ නිසා මංගල කරුණු කියන ඒවා කිසිම බියකින් සැකයකින් තොරව තමන්ගේ ජීවිතයට ලං කරගත යුතුයි, එකතු කරගත යුතුයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාව තමයි නියමාකාරයෙන් තමන්ගේ රක්ෂාව සිද්ධ කිරීම මංගල කාරණාවක්. ඒක බුද්ධ වචනයට අනුව යෑමක්. ඒකට විරුද්ධ දේ තමයි ආකූල කර්මන්තය. ආකූල කර්මාන්තයේ සිද්ධ වෙන ක්‍රම තුනක් ධර්මයේ දක්වලා තියෙනවා. පළවෙනි එක තමයි සුදුසු කාලයේහි සුදුසු දේ සිද්ධ නොකිරීම. මේ කරුණ අපි හැමෝම ওই පින්වුතුන් මටත් වඩා හොඳට දන්නවා. සුදුසු කාලයේ සුදුසු තීරණ ගත්තේ නැත්නම් සුදුසු විදියට කටයුතු කරේ නැත්නම් ඒක අසාර්ථකත්වයට හේතුවක්. දෙවෙනි කරුණ තමයි දියුණුවට නැත්නම් රැකියාවට කර්මාන්තයට ගැළපෙන පරිද්දෙන් ක්‍රියා නොකිරීම ආකූල වීමක්. තමන්ගේ තනතුරට තමන්ගේ වගකීමට ගැළපෙන පරිද්දෙන් කටයුතු කරේ නැත්නම් නුසුදුසු තීරණ ගත්තොත් සුදුසු වෙලාවේ තීරණ ගැනීම එකක්. ඒ ක්‍රියාවට ගැළපෙන පරිද්දෙන් නියම පරිද්දෙන් තීරණ ගැනීම තව එකක්. තුන්වෙනි එක අලසව කටයුතු කිරීම. අපි සාමාන්‍යයෙන් කියන ඕනාවට එපාවට කටයුතු කිරීම. මේ තුන අපේ ධර්මයේ හැටියට කර්මාන්තයාගේ ආකූල භාවයක්, ව්‍යාකූල භාවයක්, හරියට සිද්ධ නොවීමක්, අමංගල්‍ය කාරණාවක්. ඒකට විරුද්ධ දේ මංගල කාරණාව. තමන්ගේ ක්‍රියාව සුදුසු වේලාවේදී සුදුසු පරිද්දෙන් සිද්ධ කිරීම, අදාළ වේලාවේ සිද්ධ කිරීම. දෙවැනි එක ප්‍රතිඵලය ලැබෙන්නට සුදුසු පරිද්දෙන් සිද්ධ කිරීම. තුන්වෙනි එක අනලස්ව මේ කටයුත්ත සිද්ධ කිරීම. මෙන්න මේ කරුණු තුන තියෙනකොට ඒකට කියනවා අනාකුලාච කම්මන්තා. එවන් පුද්ගලයෙක් යම් යම් දිශාවකට යයිනම්, යම් යම් ප්‍රදේශයක වාසය කරයිනම් දියුණුවක් වෘද්ධියක් මිස පිරිහීමක් අපේක්ෂා කරන්නේ නැහැ. මේක විශේෂයෙන් ලෞකික දියුණුව සඳහා කරපු දෙයක්. මතක තියාගන්න ඕන කරුණ තමයි ඒ අපි කරන්නා වූ රැකියාව තත්වයේ අනුව හරියට මනාකොටේදී සිද්ධ කළොත් ඒකෙන් වන්නා වූ සේවය ඊටාම මහත්. විශේෂයෙන් මම මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ මෙතන ඉන්න බොහෝ දෙනා මට වඩා ජීවිතයේ අත්දැකීම් තියෙන අය. මම මේ ධර්මයේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ කෝණයෙන් අපිට ලැබිලා තියෙන අත්දැකීම් අනුව ලෞකික ජීවිතය සාර්ථක කර ගැනීමට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ඒ ලැබෙන උපකාරය මොකක්ද කියන එක කියන්නට. එහෙම නැතුව ජීවිතේ රැකියාවේ වැඩ කරන්න ඕන විදිහ මට කියන්න තේරෙන්නේ නැහැ. ඒක දන්නේ විශේෂ ප්‍රවීණයා. ඒකට ඒ සුදුසු කෙනා තමයි සුදුසු තැනටපත් වෙලා තියෙන්නේ. මම පැවිදි වෙච්ච කෙනෙක් නේ, මට තියෙන්නේ පැවිද්ද අත්දැකීම. නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉඳලා බැලුවම අපි කියන ඕවරෝල් බලනකොට ලෞකික ලෝකෝත්තර දෙපාර්ශ්වයටම ගැළපෙන ධර්ම පදනමක් ඒකේ තියෙනවා. ඒක කියන්නයි මම ඇවිල්ලා තියෙන්නේ. ඒක විශේෂයෙන් මතක තියාගන්න ඕන එක තමයි මේ අනාකූල කර්මාන්ත ඇති භාවය තමන්ට විතරක් බලපාන එකක් නෙවෙයි. ඒක තව බොහෝ පිරිසකට බලපානවා තමන් ඉන්නා වූ තත්වය අනුව. අපේ ධර්මයේ හැටියට පින්වතුනි මම කරලා තියෙන අධ්‍යයනයේ හැටියට ලෝකයේ තියෙන ඉහළම රැකියාව තමයි දේශයන් පාලනය කිරීම. ඒක තමයි රජකම නැත්තම් දේශපාලනය. මේක තමයි ලෝකේ ධර්මයේ තියෙන උසස්ම රැකියාව ලෞකිකව. ඒ නිසා තමයි අතීතයේහි මහා සම්මත රජ්ජුරුවන් පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට දේශනා කරන්නේ මිනිස්සුන්ට ඇති වුණා අපිව පාලනය කරන්න රැකබලා ගන්න කෙනෙක් අවශ්‍යයි. එහෙම උනේ නැත්නම් අපේ සමාජ තන්ත්‍රය බිඳ වැටෙනවා.
ඒ නිසා රජ කෙනෙක් බිහි කරගෙන එතුමාට ඉහළම වරප්‍රසාද ටික ලබා දෙනවා. මේක තියෙන අග්ගඤ්ඤ සූත්‍රයේ. හේතුව එතුමා සතුටින් සැපෙන් හිටියොත් තමයි අපිව රක්ෂා කරන්නට සමර්ථ වන්නේ. රජ කෙනෙක් පාලකයෙක් කියලා කියන්නේ උපරිම පින් කරගන්න පුළුවන් කෙනා. අපි සාමාන්‍යයෙන් කියන සමහර වෘත්තීන් තියෙනවා පින් වැඩෙන වෘත්තීන්. මොනවද? වෛද්‍ය වෘත්තිය බලන්න. වෛද්‍ය වෘත්තියේ කරන්නේම අනිත් කෙනෙක්ගේ ජීවිතේට උපකාර කිරීමක්. වැටුපක් ගන්න එක වෙනම දෙයක්. නමුත් ඒ වෙලාවේ වෛද්‍යවරයෙක් ශල්‍ය කර්මයක් කරලා ජීවිතය බේර ගන්නකොට ඒ වෙලාවේ ඇතිවන්නේ අනිවාර්යෙන් මේ රෝගියාව බේරා ගැනීමේ චේතනාව. මේක කුසලයක්. ඒක හරියට මවට දරුවා කෙරෙහි ඇතිවෙන හැඟීම අපි කියන්නේ නේ මේක ලෞකික පහත් හැඟීමක් කියලා. ඒක කරුණාවනේ මෛත්‍රියනේ. ඒ වගේ තමයි වෛද්‍ය වෘත්තිය කියලා කියන්නේ ස්වභාවයෙන්ම පින් වැඩෙන රැකියාවක්. ඒ වගේ තව රැකියාවක් තමයි ගුරු වෘත්තිය කියලා කියන්නේ. ඔය මහා බෝසතාණන් වහන්සේ පෙරම් පුරන අවදීයේදී බොහෝ ආත්ම භවවල වෛද්‍යවරු ගුරුවරු වෙලා ඉඳලා තියෙනවා. ඒ වගේම තමයි මතක තියාගන්න. පින් වැඩිපුරම කරගන්නට පුළුවන් රැකියාව තමයි රට පාලනය කිරීම. ඒකට හේතුව මහා ජන ප්‍රජාවකට ඍජුවම බලපාන්නට තීරණ ගන්න පුළුවන් කෙනා තමයි රටේ පාලකයා. ඒ රටේ පාලකයාට ඒ දේ කරන්නට මහා පරිවාර සම්පත්තියක් පිරිසක් අවශ්‍යයි. ඔවුන්ට කියනවා රාජ්‍ය සේවය කියලා. ඒකට අපි පාලියෙන් කියන්නේ රාජ්‍ය බටෝ කියලා. මතක තියාගන්න. බුද්ධ ශාසනයේ මහාන වෙන්නට එනකොට රාජ්‍ය සේවයේ ඉන්න අයව මහාන කරගන්නේ නැහැ. උපසම්පදායෙන් අහන ප්‍රශ්නයක් තමයි නසි රාජ බටෝ ඔබ රජ්ජුරුවන්ගේ සේවකයෙක්ද? කියන්නේ රාජ්‍ය සේවකයෙක්. රාජ්‍ය බටේද්ද කියලා අහන්නේ. මොකක්ද දෙකෙන් අදහස් කරලා තියෙන්නේ? රජ්ජුරුවන්ගෙන් වැටුප් ගන්න කෙනෙක්ද? රාජ බට කියන්නේ සොල්දාදෝ විතරක් කෙනෙක් නෙවෙයි. රජ්ජුරුවන්ගෙන් වැටුප් ගන්න. රජයෙන් වැටුප් ගන්න කෙනෙක්ද? රජයෙන් වැටුප් ගන්න අය මහාන කරලා බිම්බිසාර මහරජුරවන්ට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වුණා. මේ විදියට මගේ රාජ්‍යයේ මිනිස්සු පහන වෙනවා නම් රාජ්‍ය කරන්න පිරිසක් නැති වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට ඉල්ලා සිටියා ස්වාමීනි රාජ්‍ය බටයෝ මහාන කරන්න එපා රජයෙන් අවසරයක් තොරව. බුදුරජාණන්සේ පිළිගත්තා. නීතියක් තියෙනවා රාජ්‍ය සේවයේ ඉන්න කෙනා රාජ්‍ය සේවයෙන් අස්නොවි අවසරය නොගෙන ලිපියකින් අස් වෙන්නේ නැතුව උපසම්පදාව සිද්ධ කරන්නට බෑ. ඒකෙන් මොකද්ද මේ කියලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ රාජ්‍ය සේවයට ඒ තරම් ගරු කරලා තියෙනවා. උන්වහන්සේ දන්නවා තමන් සම්මා සම්බුදු වෙච්ච භාවය ඇත්ත. තමනුත් රජෙක් වෙන්න හිටිය භාවය ඇත්ත. තමන්ගේ පියා රජෙක් බව ඇත්ත. තමන් රජකමට උරුමකම් කියපු කුමාරයා බව ඇත්ත. සහ තමන් සියල්ල අතහැරලා සියලු දුක් වලින් මිදලා සදෙව් ලෝකයාට මේ සසර අතහරින්න ධර්මයේ කියපු බව ඇත්ත. එනමුත් සමාජ තන්ත්‍රයක් පැවැත්වීම සඳහා සමාජ තන්ත්‍රයක් හරියට ක්‍රියාත්මක වීම සඳහා රාජ්‍ය පරිපාලනයක් අත්‍යවශ්‍යයි. ඊළඟ කතාව හරියට රාජ්‍යයේ ක්‍රියාත්මක වුණේ නැතිනම් බුදුරජාණන් වහන්සේටවත් ශාසනය පවත්වන්න ක්‍රමයක් නැහැ නේද? ස්වාමින් වහන්සේලාට දානි හම්බ වෙන්නට ඕනේ. උන්වහන්සේලා ප්‍රතිපත්ති පුරා ගන්නට රට සාමකාමී වෙන්නට ඕනේ. යුද කලකෝලහල තියෙනකොට මිනිස්සුන්ට ආර්ථික අගහිඟකම් තියෙනකොට භික්ෂූන්ට උපස්ථාන කරන්න බෑ. භික්ෂූන්ට උපස්ථාන කරෙන්නේ නැත්නම් බුදුරජාණන් වහන්සේගේ අභිප්‍රාය සිද්ධ වෙන්නේත් නැහැ. මොකද්ද අභිප්‍රාය? සත්වයා සසරින් මුදවීම. ඒකට තමයි සංඝ ශාසනය පිහිටුවේ. සංඝ ශාසනයේ පැවැත්මටත් රාජ්‍ය පවතින්නට ඕනේ. රාජ්‍යයේ ඉන්න පිරිස අවසරයකින් තොරව ඇවිල්ලා අපේ ශාසනයට ඇතුළත් වෙලා ශ්‍රම බලකායෙන් ඉවත් වෙනකොට පිළිගන්නට එපා. භික්ෂුන් වහන්සේලා කියන්නේ ශ්‍රම බලකායට අයිති නෑ.
ශ්‍රම බලකායට ඇති නැහැ. ඒ නිසා සමහර ඔය අපි දන්න රටවල් තියෙනවා ලාවෝ වගේ රටවල් වල ඒවවල ඔය විප්ලවයන් ඇවිල්ලා දිනුන මේ ජයග්‍රහණය කරාට පස්සේ ඔප්ෂන්ස් දෙකක් දීලා තිනවා සමහර භික්ෂුන් වහන්සේ අපි අහපු කතාවක්. එක්ක ශ්‍රම බලකායට එකතු වෙන්න නැත්නම් සිවුරේ ඉඳන් වැඩ කරන්න. නමුත් ඒක ක්‍රියාත්මක වන්නේ නැහැ. මිනිස්සු එකඟ වන්නේ නැහැ. හේතුව තමයි ශ්‍රම බලකාය මේ පිරිස ඉවත් වෙන එක බුදුරජාණන් දන්නවා. මෙහා මෙතනින් පස්සේ ආර්ථිකමය වශයෙන් දායකත්වයක් දෙන්නේ භික්ෂුව. එයා තමන්ගේ විමෝක්ෂයක් කරා යන්නේ. මිනිස්සුන්ට ආධ්‍යාත්මයට උපකාර කරනවා. එච්චරයි. රාජ්‍යයේ ඉන්න පිරිස, රාජ්‍ය සේවයේ ඉන්න පිරිස මේකට ඇතුළත් වුණොත් රාජ්‍ය බිඳ වැටෙන තත්වයකට යනවා. මිනිස්සුන්ගේ අප්‍රසාදයට ප්‍රාප්ත වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කීවා අස් වෙලා එන්නට ඕනේ. අස් වෙනවා කියලා කියන්නේ රජයෙන් අවසරය ලැබෙන්නට ඕනේ. බැරි වෙලා හරි තීරණයක් ගත්තොත් රාජ්‍ය සේවයෙන් ඉවත් වෙන්නට බෑ මේ කාලෙදි කියලා මහාන කරවන්නට අපිට බෑ. පැනලා ඇවිල්ලා මහාන වෙන්නට බෑ. දැන් උදාහරණයකට අපි හිතමුකෝ හමුදාවෙන් කියලානේ. අස් වෙන්න ලේසි නෑනේ. හමුදාවේ කෙනෙක් ඇවිල්ලා පැනලා ඇවිල්ලා මහානකම ඉල්ලුවොත් මහානකම දෙන්නට බෑ. ලියුමෝනේ අස් වෙන්න. අනිත් රාජ්‍ය සේවය එච්චර ගැටලුවක් නෑ. ඒ නිසා ඒක අපි වැඩි කතා කරන්නේ. නමුත් එහෙම රාජ්‍ය සේවයක වුණත් අස්වීම දුන්නේ නැත්තම් රජයෙන් වැටුප් ලබනවා නම් ඒ කෙනාට පැවිද්ද ලබන්නට බෑ අස් වෙනකම්. ඒකෙන් මතක තියාගන්න මේකෙන් මම කියන්න හදන්නේ බුදුරජාණන් වහන්සේ රාජ්‍ය සේවයට දක්වපු ගරුත්වය මේ තියෙන්නේ වෙන එකක් නෙවෙයි. උන්වහන්සේ දන්නවා ඒ සේවය නැතිනම් රට කඩාකප්පල් වෙනවා. රට බිඳ වැටුනොත් උන්වහන්සේටවත් තමන් වහන්සේගේ අභිප්‍රාය ඉෂ්ට කරගන්නට බෑ. මොකද බුද්ධ ශාසනය මනාකොට පවතින්නට රාජ්‍ය මනාකොට ආරක්ෂා වී තියෙන්නට ඕනේ. ස්වාමීන් වහන්සේලාට සිව්පසේ ලැබෙන ක්‍රමයක් තියෙන්නට ඕනේ. එතකොට තමයි උන්වහන්සේලා ආධ්‍යාත්මය දියුණු කරගෙන ගිහියන්ට පවා නිවන් මාර්ගය පෙන්වන්නේ. උන්වහන්සේගේ අභිප්‍රාය රාජ්‍ය පැවැත්වීම නෙවෙයි. උන්වහන්සේගේ ඉලක්කය සත්වයා සසරෙන් එතර කිරීම. ඒ නිසානේ අතටපත් වෙච්ච රජකම අතහැරලා ආවේ. නැත්නම් රාජ්‍ය කරන්න තිබුණානේ. උන්වහන්සේට ඊට වඩා දර්ශනයක් තිබුණා. හැබැයි උන්වහන්සේ දන්නවා එහෙම වුණා කියලා හැමෝටම මහාන වෙන්න බෑ. හැමෝම මහානමින් ප්‍රායෝගිකත් නෑ. ගිහිභාවයේ ඉඳලා ධර්මයේ පුහුණු කරන්නට පුළුවන්. කැමැති අය කැපවෙච්ච අය මේකට ඇවිල්ලා දියුණු වෙනවා. එහෙනම් මේ අන්‍යෝන්‍ය සම්බන්ධයට රාජ්‍ය පවතින්නට ඕනේ. ඒකට රාජ්‍ය සේවයේ තිබිය යුතුයි. ඒ නිසා රාජ්‍ය සේවයේ ඉන්න අය මහාන වෙන්න එනකොට උන්වහන්සේ වාරණයක් දානවා. රජ්ජුරුවන්ගේ නැත්තම් රජයේ අවසරය ඇතුව එන්නට ඕනේ. මේකෙන් මොකද්ද ගම්ම්‍ය වන්නේ? මම අර ආකූල අනාකූල කර්මාන්ත කියන තැනට එන්නේ. ඕනම රැකියාවක් කිරීමේදී අනාකූලව සිද්ධ කිරීම යහපත්. උදාහරණයකට තමන්ම වගා කරලා තමන්ම ආහාර අනුභව කරනවා නම් අපි හිතමුකෝ රටේ ශ්‍රමයට දෙන්නේ නැහැ. තමන් අනුභව කරලා තමන්ම ජීවත් වෙනවා. කැලේකට වෙලා. එහෙම කෙනාගේ පවා අනාකූල කර්මාන්තයේ වැදගත්. නැත්තම් එයාට ජීවත් වෙන්නට බෑ. ඒ නිසා ගොවිතැන්පත් කරත් තමන් ස්වයං රැකියාවක් සිද්ධ කළත් කරන දේ හරියට කරෙන්නට ඕනේ. අංග 3 තියෙන්නට ඕනේ. මොකද සුදුසු කාලයේ සිද්ධ වෙන්නට ඕනේ. සුදුසු පරිදි සිද්ධ වෙන්නට ඕනේ. අනලස්ව සිද්ධ කරන්නට ඕනේ. ඒක මහානකමටත් එහෙමයි. ඒකත් පොඩ්ඩක් කියලා යන්නට ඕනේ. මහානකමටත් එහෙමයි. මහානකමේ ඉහළම ප්‍රතිඵලය තමයි ගිහි ජීවිතයේ ඉහළම ප්‍රතිඵලය හොඳ තනතුරකට පැමිණිලා හොඳ ධනයක් උපයලා හොඳ පෞල් ජීවිතයක් ගත කිරීම. ඒක තමයි ගිහි ජීවිතයේ ඉලක්කය. පැවිදි ජීවිතයේ ඉලක්කය එහෙම එකක් නෙවෙයිනේ. පැවිද්දාගේ ඉලක්කය තමයි සීලයෙන් ගුණයෙන් දියුණු වෙලා සමාධි ප්‍රඥා දියුණු කර ගැනීම, ධාන අභිඥා මාර්ගඵල උපදවා ගැනීම, ආධ්‍යාත්මයේ පෝෂණය සමාරාධය දියුණු කිරීම, ගුණය දියුණු කිරීම. ඒකටත් සුදුසු කාලයේ වැඩ කෙරෙන්නට ඕනි. සුදුසු කාලයේ. එක භික්ෂුන් වහන්සේ කෙනෙක්ට ප්‍රශ්නයක් ආවා. පොඩ්ඩක් මාතෘකාවෙන් එළියට යනවා කමක් නැහැ. භික්ෂුන් වහන්සේ කෙනෙක්ට ප්‍රශ්නයක් ආවා. බුදුහාමුදුරුවෝ මගෙත් එක්ක වැඩි කතා නැහැ. හැබැයි සමහර හාමුදුරුවෝ ඇවිල්ලා භාවනා කරලා ඇවිල්ලා තමන්ගේ අධිගම ගැන කියනවා, තමන් ලැබපු දියුණුව ගැන කියනවා,
බොහෝම සතුටින් කතා කරනවා. ගොඩාක් වෙලා කතා කරනවා. මම ගියොත් වචනෙන් දෙකෙන් කතාව නවත්තනවා. තරහක් එහෙම නෙවෙයි. උන්වහන්සේගේ තියෙන ප්‍රිය අප්‍රිය භාවය කියලා එකක්. ඉතින් බැලුවා ඒකට හේතුව තමයි අර භික්ෂුන් වහන්සේලා හොඳට භාවනා කරනවා. මම වැඩි භාවනා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ බලාපොරොත්තු ආධ්‍යාත්මයෙන් දියුණු වෙයි කියලා මම. ඒ නිසා මමත් ඉක්මනට භාවනා කරලා මාර්ගඵලයක් ලැබුවොත් මටත් පුළුවන් බුදුහාමුදුරේක ගොඩක් වෙලා කතා කරන්න කියලා. මෙයා මොකද කරේ? එකපාරට භාවනා කරන්න පටන් අරගෙන එක දිගට රෑ එළි වෙනකම් භාවනා කරා. එක දවසෙන් රහත් වෙන්න. නිදිමත ඇවිල්ලා සක්මණෙන් පෙරලිලා බිම වැටිලා කකුල කඩාගෙන කෑ ගහන්න පටන් අරගෙන ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා උස්සගෙන ගියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කිව්වා උට්ටාන කාලම්මි අනුට්ඨහානෝ යුවා බලීයාලසියං උපේතෝ. මේ උත්සාහවත් කරන්න ඕන වෙලාවේ උත්සාහ කරන්නට ඕනේ. මේ හදිස්සියේ ලහිලහිය කරලා හරියන්නේ නැහැ. බුද්ධ ශාසනයේ ප්‍රයෝජන ගන්න ඕන නම් ඒ තරුණ කාලේ ජවයේ තියෙන කාලේ සුදුසු වෙලාවේ මේක කරන්නට ඕනේ. මේක ලහිලහිය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සුදුසු ගැළපෙන පරිද්දෙන් ධර්මයට අනුකූලව කෙරෙන්නට ඕනේ, අනලස්ව කෙරෙන්නට ඕනේ. ඒ නිසා මතක තියාගන්න බුද්ධ ශාසනයේ පිළිවෙත් පුරන්න ගියත් මේ කරුණු තුන ඕනේ. මේක හැම තැනකටම වළංගුයි. තමන්ගේ ජීවිතය පවත්වා ගන්න ස්වයංම රැකියාවක් සිද්ධ කරන කෙනා පවා මේ කරුණු තුන නැත්තම් ඒ කර්මාන්තේ ආකූලයි, ව්‍යාකූලයි, අසාර්ථකයි. පවුල නඩත්තු කරන්න බෑ. අපහසුයි, ජීවිතේ දුෂ්කරයි. ඒ වගේම මතක තියාගන්න ඕන එකක් තමයි තමන්ගේ රැකියාව බොහෝ දෙනාට බලපාන්නා වූ රැකියාවක් නම් එතන තියෙන නම්බර 1 රාජ්‍ය සේවය. එතන ඉහළම කෙනා රාජ්‍යයේ පාලකයා ඉස්සරහන රජුරුවෝ. සමහර රටවල ජනාධිපති, සමහර රටවල අගමැති කවුරු හරි කමක් නැහැ මූලික ඉන්න පාලකයා. ඔහු තමයි මුළු රටටම බලපාන පළවෙනි කේන්ද්‍රය. ඔහු තුළ තියෙන්නට වෙනවා අර කියපු අංග 3 කිසිම අඩුවකින් තොරව. එහෙම නැත්නම් රට අසාර්ථක වෙනවා. ඊළඟට ඒ හයිරාකි එකේ පහළට එන්නට අගමැතිවරු, ඇමතිවරු, අධ්‍යක්ෂ ජෙනරාල්වරු තියෙනවානේ. මට වඩා හොඳට දන්න වෙතේ මේ හයිරාකි එක. මේකේ එන්නට පල්ලෙහාට එනවා මේ සියලු දෙනාම මේ තමන්ගේ වපසරිය ලොකු ප්‍රසේශයකින් ඉහළට යන්න තමන්ගෙන් බලපාන වපසරිය වැඩි. තමන්ගේ රැකියාවේ සාර්ථකත්වය තමන්ට විතරක් නොවේ බොහෝ දෙනාට බලපානවා. ඒකත් මෙහෙම තේරුම් ගන්න. අහලා තියෙනවා නේද බුදුදහමේ තියෙන කර්මය කියලා දේශනාවක්, සංකල්පයක් නේ. කර්මය කියන සංකල්පයක් කියන දේශනාවක්. කුසල කර්මයට සැප විපාක, අකුසල කර්මයට දුක් විපාක. ඔකනේ තියෙන්නේ. ඒ කර්මය කියන එක එනකොට අපිට ඔළුවට එන්නේ කෙලින්ම ඊටාම গুপ্ত භෞතික විද්‍යාවෙන් විස්තර කළ නොහැකි අභෞතික බලයක් සහිත යම් කිසි ක්‍රියාවලියක්. මම කර්මයක් සිද්ධ කළා, අනාගතයේ දවසක හෝ අනාගත භවයක මේකට විපාක හම්බ වෙනවා. භෞතික විද්‍යාවෙන් භවයේ අනාගත භවය ඔප්පු කරලත් නැහැ, කර්මය ඔප්පු කරන්නත් බෑ. මේක වෙනම එක භෞතිකයක් නේ. ඒක අභෞතික බලයක්. ඒතර මේ කර්මයේ විපාකය ගැන එනකොට අපිට තේරුම් ගන්න අමාරු බුද්ධ ආදී උත්තමයන්ට තේරෙන බොහෝ විට අපි ශ්‍රද්ධාවෙන් පිළිගන්න යම් කිසි විශේෂපතයක්. ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි අභිඥාවක් උපදවාගෙන ප්‍රත්‍යක්ෂව දකින්නට පුළුවන්. ඒක පිළිබඳ සැක දුරු කරගන්න පුළුවන් විදර්ශනා භාවනාවේ තියෙනවා කාංකා විතරණ විසුද්ධිය කියලා අවස්ථාවක්. ඒකෙදි පුළුවන්. ඊට මෙහා ගොඩක් අය මේක අනුමානයෙන් හෝ විශ්වාසයෙන් පිළිගන්නේ. මේක තමයි කර්මයේ පිළිබඳ අපිට තියෙන අදහස. හොඳ කරොත් හොඳ ලැබෙයි, නරක කරොත් නරක ලැබෙයි. මතක තියාගන්න බුදුරජාණන් වහන්සේගේ කර්ම දේශනාව මීට වඩා පුළුල්. ඒ බුදුරජාණන් වහන්සේගේ කර්ම දේශනාවේ තියෙන එක්තරා දිගුවක් තමයි අහලා තියෙනවා නේද? අත්තාහි අත්ත නෝ නාතෝ කෝහි නාතෝ පරෝසියා. අපි සිංහලෙන් කියන්නේ තමන් හිසට තම අත මේ සෙවණැල්ල කියලා කියනවා. තමන්ගේ පිහිට තමන්මයි කියලා දේශනා කරලා තියෙනවා.
ඒ වගේම ධර්ම දේශනා තියෙනවා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. දැන් සමාදන් වුණේ ඒකනේ. අපි ඒ වගේම කියනවා මට බුදුන් සරණයි දහම් සරණයි සංඝුන් සරණයි. ඒකත් නිවැරදි. බුදුවරයෙක් ලෝකෙට පහළ වුණේ නැතිනම් චතුරාර්ය සත්‍ය ධර්මය අහන්න වෙන්නේ නැහැ. ඒ ධර්මයේ බුදු වෙලා දේශනා කළේ නැතිනම් ඒත් අහන්න වෙන්නේ නැහැ. බුදුන් අභාවයට පිරිනිවන් පෑමට පස්සේ සංඝයා මේක රක්ෂා කරගෙන ඇවිල්ලා දේශනා කරේ නැත්තම් රක්ෂා කරලා දුන්නේ නැත්තම් ඒත් අහන්න වෙන්නේ නැහැ. ඒ නිසා බුදුන් දහම් සංඝුන් ඒකාන්තයෙන් දුකින් මිදීමට පිළිසරණක්. ඒකේ වාදයක් නැහැ. හැබැයි ඒ සරණ තුන තිබුණාට තමන් හරියට පිළිපැද්දේ නැත්තම් දුකින් මිදීමක් ඇත්තෙත් නැහැ. ඒක උදාහරණයකට දරුණු රෝගයකින් පෙළෙන කෙනෙක් ඉස්පිරිතාලයකට යනවා. ඉස්පිරිතාලයට ගියාම හොඳම ලෝකේ හොඳම වෛද්‍යවරයා හම්බ වෙනවා. හොඳම ක්වොලිටි බෙහෙත් ටික තියෙනවා. හොඳ නර්ස්ලා හෙදියෝ ඉන්නවා. හොඳම වෛද්‍යවරයා හම්බෙලා හොඳම බෙහෙත් ලැබිලා නිතර හැවිල්ලා හොයලා බලනවා නර්ස්ලා ටික. හැබැයි ලෙඩේ සුව වීමට නම් Tamanටත් වගකීමක් තියෙනවා. Taman ඒ උපදෙස් අනුව පිළිපදින්නට ඕනේ. නර්ස් ඉන්න තැන විතරක් නෙවෙයි. නැති තැනත් පිළිපදින්න. නියම ඉරියව් පවත්වන්නට ඕනේ. අනවශ්‍ය කෑමෙන් වළකින්නට ඕනේ. නියම වේලාවට සැතපෙන්න නිදා ගන්නට ඕනේ. මේ ක්‍රියාව කරන්නට ඕනේ. එතකොට තමයි රෝගීන් සුව වන්නේ. ඒ වගේ තමයි බුදුන් දහම් සංඝුන් ලෝකේ සිටියත් ධර්මයේ තිබුණත් ධර්මයේ අහන්න ලැබුණත් පිළිපැද්දේ නැතිනම් සසරින් ගැලවීමක් දුකෙන් ගැලවීමක් නැහැ. ඒ නිසා තමයි දේශනා කරේ තමන්ගේ ක්‍රියාවමයි තමන්ට පිළිසරණ. ඒක තමයි අත්තාහි අත්තනෝ නාතෝ කියලා දේශනා කරේ. මතක තියාගන්න බුදුරජාණන් වහන්සේගේ කර්ම දේශනාව අර গুপ্ত අනාගතේහි අමුතු විපාක ලබා දෙන එකක් විතරක් නෙවෙයි. ඒකේ තියෙනවා තව දේශනා පරයයක් ආනිසංස ආදීනව කියලා. ඒකත් කර්මයට අයිති. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කර්මය ඔබේ පිළිසරණ, කර්මය ඔබේ පිහිට, කර්මය ඔබේ ඥාතියා කියලා කියනකොට අර গুপ্ত කර්ම න්‍යාය විතරක් නෙවෙයි. මෙලව බලපාන ක්‍රියාවත් දේශනා කරනවා. මොකද හොඳට මහන්සි වෙලා ඉගෙනගෙන හොඳ රැකියාවක් කරොත් හොඳට ජීවත් වෙන්නට පුළුවන්. ඒකට පුරාණ කර්මයට බනින්න ඕනේ නැහැ. මේ අද කරන ක්‍රියාවේ ප්‍රතිඵල. ළමෙක් පාඩම් කරේ නැත්නම් විභාගයේ අසමර්ථ වෙලා ජීවිතේ අසාර්ථක වෙන්නට පුළුවන්. හරියට රැකියාව සිද්ධ කළොත් ප්‍රොමෝෂන් හම්බ වෙලා දියුණු වෙන්නට පුළුවන්. හරියට රැකියාව සිද්ධ කළේ නැතිනම් පිරිහෙන්නට පුළුවන්. ධනය සේව් කරේ නැතිනම් ආරක්ෂා කරේ නැත්නම් ඉතිරි කරේ නැතිනම් අනාගතේ දුකටපත් වෙන්නට පුළුවන්. මනාකොට ඉතිරි කරොත් සැපයට ප්‍රාප්ත වෙන්නට පුළුවන්. මේ තමයි ආනිසංස ආදීනව. ඒක තමයි අපිට අම්මලා තාත්තලා පොඩි කාලේ ඉඳලා කියන්නේ. අපි දරුවන්ට කියන්නේ හරියට හැදෙන්න, හොඳට ඉගෙන ගන්න. එතකොට සාර්ථක වෙන්න පුළුවන් කියලා. මේකත් කර්ම දේශනාවක් පින්වතුනි. අපේ ක්‍රියාවට ප්‍රතිඵලය. මහන්සි වෙලා වැඩ කරොත් හොඳ ප්‍රතිඵල, මහන්සි අලසව වැඩ කරොත් අයහපත් ප්‍රතිඵල. මේකත් කර්ම න්‍යායක්. අර গুপ্ত න්‍යාය නෙවෙයි. ඒ গুপ্ত න්‍යාය හම්බ වෙන්නේ ආධ්‍යාත්මිකව දියුණු වෙලා අවබෝධ කරගත් සත්වයන්ට. මේ කර්ම න්‍යාය අපි කරන ක්‍රියාවට සරිලන පරිද්දෙන් ප්‍රතිඵල තියනවා කියන එක ලෝකයේ බොහෝ දෙනාට වැටහෙන එකක්. මේකේ වැදගත්කම මොකද්ද? මේ දෙවැනි කර්ම පරයය මොකද්ද? මම කරන ක්‍රියාවට ප්‍රතිඵල තියෙනවා. මම කරන ක්‍රියාවට යහපත් හෝ අයහපත් ප්‍රතිචාර තියෙනවා. ප්‍රතිඵල තියෙනවා. මේක ටිකක් සංකීර්ණයි. ඒක ටිකක් සංකීර්ණයි. කුසල කර්ම කළොත් සැප විපාක ලැබෙන්නේ අනාගතේ Tamanට විතරයි. අකුසල කර්ම කරොත් දුක් විපාක ලැබෙන්නේ Tamanට විතරයි. ඒ නිසා පින් කරොත් පුතා අම්මා සුගතියට යන්නේ නැහැ. තාත්තා පව් කළා කියලා පුතා දුගතියට යන්නේ නැහැ. අපි සසර තනි තනි ගමන් යන්නේ. ඒක තමයි අර গুপ্ত කර්ම න්‍යාය.
තමන්ගේ සසර තමන් හදාගන්නට ඕනි. හැබැයි දෙවනි කර්ම න්‍යාය එහෙම නෙවෙයි මතක තියාගන්න. දෙවනි කර්ම න්‍යායේදී ඔබගේ ක්‍රියාවේ ප්‍රතිඵල ධර්මයේ හැටියට ඔබට විතරක් සීමා වෙච්ච දෙයක් නොවේයි. ඒක බොහෝ පිරිස් වලට බලපාන දෙයක් වෙනවා. උදාහරණය ධර්මයේ පොත්වල දීලා තියෙන්නේ මෙහෙමයි. සමහර අය තවත් අයට පහර දෙනවා, ඝාතනය කරනවා, අපරාධ කරනවා. ඒකේ ප්‍රතිඵලයක් ලෙස තමන් හිරේ විලංගු වැටෙනවා, තමන්ගේ පවුලට නිନ୍ଦා අපහාස එනවා, තවත් සමහර වෙලාවලට පවුලේ අයට පවා මැරුම් කන්න සිද්ධ වෙනවා. මේක අර කර්මයේ විපාකයක් නෙවෙයි, කර්මයේ ප්‍රතිඵලයක්. එක මිනිස්සෙකුගේ තිබිච්ච බලලෝභීත්වය නිසා ලෝක යුද්ධයක් ඇති වෙලා මිලියන 30ක් මිනිස්සු මැරුණා. කර්ම විපාක තිබ්බයත් අහුවෙන්නට ඇති. නමුත් මේ එක මිනිස්සෙකුගේ ක්‍රියාවේ ප්‍රතිඵල දඹදිව ඉපදිච්ච මහා ශ්‍රේෂ්ඨ පුරුෂයෙකුගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස අවුරුදු 2500ක් මිනිස්සු තාමත් කුසල ධර්මවල නියැලෙනවා. උන්වහන්සේ පනවපු ශික්ෂාපද නිසා අදත් සංඝයා සීලයේ හැසිරෙනවා. එක මිනිස්සෙකුගේ යහපත් ක්‍රියාවක් නිසා ලෝකයක් සැනසෙනවා. මේකත් කර්ම න්‍යායක් පින්වතුනි මතක තියාගන්න. මේ කර්ම න්‍යායේදී ඔබට විතරක් කියලා ගැලවෙන්නට බෑ. සමහර වෙලාවලට අකුසලයක් කරාම නේ මමනේ කරේ, මමනේ ඒක විඳින්නේ. ඒ පළවෙනි කර්ම න්‍යාය, গুপ্ত කර්ම න්‍යාය. ඒක බුදුරජාණන් වහන්සේ very clearly දේශනා කරලා තිනවා. තමන් කරොත් තමන්ට නිස්සන්ද ඵල කියලා එකක් තියෙනවා. ඒක මම විස්තර කරන්නේ නැහැ. ඒක නිකන් අවුරයක වගේ වදින එකක්. ඒ තරම් වැදගත් වෙන්නේ නැහැ. මොකද ප්‍රධාන වශයෙන් විපාකේ හම් වෙන්නේ කෙනාට සසරදී. තමන් කුසල් කරොත් තමන් සුගතිය, තමන් අකුසල් කරොත් තමන් දුගතිය. ඒකෙන් ඥාතියින්ට බලපාන්නේ නැහැ. සුප්‍රබුද්ධ කියන රජතුමා බුදුන්ට අපහාස කරා කියලා අපායට ගියා. යසෝදරා දුවට මොනවත් උනේ නැහැ. යසෝදරාගේ අයියා කවුද? දේවදත්ත. යසෝදරා රහත් වෙනවා, දේවදත්ත නිරයට යනවා. මේ අකුසල කර්මවල විපාක වාරයේදී මේක බලපාන. නමුත් දේවදත්තගේ ක්‍රියාවන් නිසා සමහර විට යසෝදරාටත් සමහර නිന്ദා අපහාස එන්නට ඇති. ඒක දෙවනි න්‍යාය. ඒකෙදි තමන් විතරක් නෙවෙයි, තමන්ගේ පවුල, තමන්ගේ ඥාති වර්ගයා, තමන්ගේ වර්ගය, සමහර වෙලාවට රට සමහරලාට මනුෂ්‍ය වර්ගයා මේකට අසු වෙනවා. ඊටාම භයානක ක්‍රියා නිසා බොහෝ මිනිස්සු දුකටපත් වෙච්ච අවස්ථා තියෙනවා. ඊටා උසස් ක්‍රියා නිසා බොහෝ මිනිස්සු සැපයටපත් වෙච්ච අවස්ථා තියෙනවා. මේකත් කර්ම න්‍යායක්. ඒක බොහෝම පරිස්සමෙන් හැන්ඩල් කරන්න ඕන එකක්. ඒ දෙවනි කර්ම න්‍යායේදී මතක තියාගන්න. ඒකත් දැනගෙන ඉන්නට ඕනි. දෙවනි කර්ම න්‍යායේදී ලැබෙන ඒවට කියන්නේ ආනිසංස ආදීනව කියලා. තේරෙනවද වචනේ? ආනිසංස කියන්නේ යහපත් ප්‍රතිඵල. ආදීනව කියන්නේ ටිකක් අයහපත්, නිකන් අහිතකර, අපහසුතාවයට ලක් කරන ප්‍රතිඵල. පළවෙනි කර්ම න්‍යායේදී අර গুপ্ত කර්ම න්‍යායේදී කුසලයට සැප විපාක, අකුසලයට දුක් විපාක. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුසලයක් කරලා දුක් විපාක ලැබෙනවා කියන එකක් විය නොහැකි, අකුසලයක් කළා සැප විපාක ලැබෙනවා කියන එකක් විය නොහැකි. ඒක very clear. හැබැයි දෙවනි කර්ම න්‍යාය එහෙම නෙවෙයි. ඒක අනේක සූත්‍රවල දේශනාවල පැහැදිලිලා තියෙනවා. ඒකෙදි මතක තියාගන්න, දෙවනි කර්ම න්‍යායේදී ඔබ කරන්නේ හොඳ ක්‍රියාවක් උනත් ප්‍රතිඵල ආනිසංස වෙන්නත් පුළුවන්, ආදීනව වෙන්නත් පුළුවන්. නරක කර්මවල ප්‍රතිඵල ආනිසංස ගෙන දෙන්නත් පුළුවන්, ආදීනව ගෙන දෙන්නත් පුළුවන්. මේ ඔක්කොම වෙන්නට පුළුවන්. ඒක ප්‍රායෝගිකව තේරෙයි කියද්දී. කරන්නේ හොඳ ක්‍රියාව. හැබැයි උභය ප්‍රතිඵල ගෙන දෙන්නට පුළුවන්. කරන්නේ නරක ක්‍රියාව. උභය ප්‍රතිඵල ගෙන දෙන්නට පුළුවන්. නරක ක්‍රියාව කරලා
ආනිසංස ප්‍රයෝජන Tamanට ලැබෙන්නේ නැතිනම් මිනිස්සු නරක ක්‍රියා කරන්නේ. අපරාධ කරලා සල්ලි හොයලා සැපවත් වෙන්නට පුළුවන්. ඒක ලෝකයේ ඇත්තක්. හොරකම් කරලා සල්ලි හොයලා සැපවත් වෙන්නට පුළුවන්. ඒක ලෝකයේ ඇත්තක්. අහන්න එපා කෝහාමුදුරුවනේ කර්ම විපාක නෑ. ඔය කතා කරන්නේ පළවෙනි පරයය. පළවෙනි පරයයට කියන අනාගත භූමිය කර්මයේහි. ඒක බොහෝ සෙයින් ක්‍රියාත්මක වන්නේ මතු භවයන්හි. ඒක බුද්ධ දේශනාවේ තියෙන්නේ. කලාතුරකින් තමයි මෙලවට විපාක දෙන්නේ. ඒක බලවත් කර්මයක් වුණොත්, අතිශය බලවත් කර්ම වුණොත් මෙලොවම පරිසම් දෙනවා, මෙලොවම සැප විපාක ලබා දෙනවා. එම කලාතුරකින් වෙච්ච කතා ප්‍රවෘත්ති ධර්මයේ තියෙනවා. ඒක බොහෝ දුරට අනාගතයට බලපාන්නේ. දෙවනි කර්ම න්‍යාය මෙලොවටම බලපාන එකක්. ඒක අනාගත භවවලට යන්නේ නැහැ. හැබැයි ඒක සර්කල් එක Tamanටත් එහාට විහිදෙනවා. සමාජයටම බලපාන්නට පුළුවන්. ඒක දෙපැත්තම උභය විපාක තියෙනවා. නරක කරලා හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්, නරක කරලා නරක ප්‍රතිඵල ගන්න පුළුවන්. හොඳම උදාහරණය අපරාධ කරලා ධනෙ හොයලා සැපවත් වෙන්නට පුළුවන්. හැබැයි ඒ අපරාධම අහුවෙච්ච දවසට දුක් විඳින්නටත් සිද්ධ වෙනවා. හොඳ දේවල් කරලා සමහර අයට අත්දැකීම් ඇති. හොඳ දේවල් කරලා අපහාස නින්දා විඳින්න වෙන අවස්ථා තියෙනවා. සමහර දේවල් නැති වෙන අවස්ථා තියෙනවා. ඒ වගේම කීර්ති ප්‍රශංසා ලැබිලා සමාජයේ ඉහළට යන්න පුළුවන් අවස්ථාත් ලැබෙනවා. දැන් කොහොමද මේකට කටයුතු කරන්නට ඕනේ? විශේෂයෙන්ම රාජ්‍යයට බලපාන තනතුරු වල ඉන්න අයට මේක බොහොම සැලකිල්ලෙන් කටයුතු කරන්නට ඕනේ. ඒක භික්ෂුන් වහන්සේලාටත් එහෙමයි. මම උදාහරණයක් කියන්නම්. භික්ෂුන් වහන්සේලාට එහෙම පනවපු ශික්ෂාපද. බණ කියන එක හොඳද නැද්ද? බණ කියන එක හොඳයි. හැබැයි ශික්ෂාපද මනුස්ස පුරුෂයෙක්ට කිව්වත්, ස්ත්‍රියට කිව්වත්, දෙවියෙක්ට කිව්වත් බණ බණමනේ. හැමෝටම අර්ථය තියෙනවනේ. හැබැයි දේශනා කරලා තියෙනවා පුරුෂයෙක් නැති තැන කාන්තාව කොච්චර ශ්‍රද්ධාවන්ත වුණත්, තමන්ගේ මව වුණත් පාලි පාඨ වලින් වචන 6කට වඩා බණ කියන්නට බෑ. ගාථාවක පේලි 6කට වඩා බණ කියන්නට බෑ. ඇයි ඒ? පිටින් දකින්න කෙනා හිතන්න පුළුවන් මොකද්ද මේ යන සංවාදයේ මේ හාමුදුරුවෝයි මේ නෝනයි කරන්නේ හොඳ දෙයක්. පිරිසුදු හිතෙන් වෙන්න පුළුවන් බණ කියන්නේ. සමාජයේ සැකයට ගර්හාවට පාප්ත විය ඇති. ඒ නිසා මේ සදෙව් ලෝකයාට බණ කියන බුදුහාමුදුරුවෝ සාරාංශකයේ කල්පලක්ෂයක් බණ කියන්න පෙරම්පරෝ බුදුහාමුදුරුවෝ කිව්වා නෑ. පුරුෂයෝ නැති තැන කාන්තාවට විතරක් බණ කියන්න යන්න බෑ. කියනවා නම් උපරිම ගාථා පාද 6යි. ඒක මේ පහත හෙළුවා මොකක්වත් දෙකක් නෙවෙයි, ඩිස්ක්‍රිමිනේෂන් නෙවෙයි. සමාජයෙන් වෙන්න පුළුවන් අපවාදයට. ඒ නිසා හොඳ කරන්න ගිහිල්ලත් නරක අහන්න වෙන්න පුළුවන්. ඒක විය හැකි. ඒවට ශික්ෂාපද තියෙනවා. නෑනේ හාමුදුරනේ මම නිස්සරණ ආදී මගේ අම්මා හිටියේ, මගේ අම්මා එක්ක මොන සම්බන්ධතාවයක්ද? එහෙම බෑ. මොකද පිටින් එන කෙනා දන්නේ නෑනේ අම්මද පුතාද කියලා. සමාජ අපවාදයට හේතු වෙනවා. ඒ වගේ හොඳ ක්‍රියාවලිනුත් සමාජයෙන් ගරහා එන්නට පුළුවන්. තව වැදගත් එකක් කියන හැමෝටම පැහැදිලි එකක්. දන් දීම, අසරණයන්ට දන් දීම, උපකාර කිරීම හොඳයිනේ. කතා දෙකක් නෑ ඒකේ. ආර්ථික වශයෙන් බැලුවම නිකන් දෙන එක හොඳ නෑ කියලා මතයක් තියෙනවනේ. ඒක වෙනම කතාවක්. මම කියන්නේ කාට හරි දෙයක් උපකාර කිරීම කියන්නේ අර ලොකුවට හිතන්නේ නැතු. අපි කාට හරි නැති බැරි කෙනෙකුට උපකාරයක් කරනවා. නැති බැරි අවස්ථාවක අසරණලා ඉන්නකොට එතකොට ආර්ථික න්‍යායවල ඕනේ නෑනේ. ඒක හොඳයි. ඒකෙන් ලැබෙන ආදීනවේ මොකද්ද? හැමෝම දන්න එක. තමන්ගේ account එකේ සල්ලි අඩු වෙනවා. මේක ආදීනවයක්. යහපතක් නෙවෙයි. ඒ ආදීනවේ නිසා තමයි අපි දන් දෙන්න කැමැලි වෙන්නේ. ස්වාමීන් වහන්සේලා සිල් රකින්නවා.
අපිට තියෙනවා දැන් පින්වතුන්ට ශික්ෂාපද 5යිනේ. අපිට තියෙනවා ලොකු කම්බකට නෙමෙයි අපිට තියෙනවා 227ක්. භික්ෂුණීන්ගේ තියෙනවා 311ක්. ඛණ්ඩක ශික්ෂාපද 1000 ගන්න. ලොකු ශික්ෂාපද ගොඩක් තියෙනවා. මේවා රකින්නකොට අනේක විද දුෂ්කරතාවලට මුහුණ දෙන්නට වෙනවා. ඒක රකින්නේ සිත පිරිසිදු කරගෙන සමාධියක් ඇති කරගෙන ඉහළ මාර්ගඵලයකට යන්න. ඒ නිසා තමයි මේ කැපකිරීම. නිකම් මේ දුක් විඳිනව නෙවෙයි. එතන මේ හොඳ ක්‍රියාව සිද්ධ කරනකොට අපහසුතාවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක අහන්න දෙයක් නෑ. සිල් රකින්නකොට දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සිල් රකින්නකොට තමන්ගේ ඉන්ද්‍රියන් කැමැති පරිදි සන්තුෂ්ත කරන්න බැරි වෙනවා. ආසාවල් ඉෂ්ට කරගන්න බැරි වෙනවා. මේක තියෙන එක්තරා විදිහක ආදීනවයක්. ඒ නිසා හොඳ කරද්දිත් ආදීනව හොඳ කරද්දිත් ආනිසංසත් ලැබෙනවා. ආනිසංසය මොකද්ද? තමන්ට සතුට ඇති වෙනවා. ආත්ම විශ්වාසය ඇති වෙනවා. මිනිස්සු අතර විශ්වාසය ගොඩ නැගෙනවා. ලොකුම දෙයක් සීලෙන් ලැබෙන ආනිසංසය මොකද්ද? විශ්වාසය ගොඩ නැගෙනවා. ඒක ලේසියෙන් ගන්නට බෑ. ලේසියෙන් ගන්නට බෑ. නුගුණ අඩුවෙන්න මිනිස්සු අතර ප්‍රියභාවය වැඩි වෙනවා. එතන ආනිසංස දීර්ඝ කාලින ඒවා. නරක ක්‍රියාවලිනොත් ආනිසංස තමයි සැපවත් වෙලා හොඳට සල්ලි හම්බ කරලා සැපට ජීවත් වෙන්න පුළුවන්. ඒක දකින්න පුළුවන් නේ. අපි අහනවා ඇයි කර්ම විපාක නෑ මේ දෙවෙනි කර්මපරියාය වැඩ කරන්නේ. ඒක පිළිගන්නට පුළුවන්. ඒක වළක්වන්න තමයි නීති දාන්නේ. ආදීනව අහුනොත් නින්දාව අපහාසය දඬුවමට ප්‍රාප්ත වෙනවා. තමන්ගේ හෘද සාක්ෂියෙන් තමන් පීඩාවට පත් වෙනවා. මේ තමයි මේකේ ආදීනව. මතක තියාගන්න මේ ආදීනව ආනිසංස ඔබට විතරක් නෙවෙයි. පවුලේ අයට, දරුවන්ට, ඥාතීන්ට, අනාගතයේ උපදින දරුවන්ට කියනවනේ අරයාගේ සීයා මෙහෙමයි සල්ලි හෙව්වේ, මුත්තා මෙහෙමයි සල්ලි හෙව්වේ. පවුල ගැන කවර කතාවද? සමහර බටහිර රටවල තාම කියනවනේ අපෙන් කොල්ල ගාපු සල්ලි කියලානේ. රට රාජ්‍යවලට පවා නින්දා අපහාස ලක් වෙන්නනවා. වර්ගයන්ට නින්දා. ඒ තමයි ඒකේ හැටි. ඒ කර්මයේ ප්‍රතිඵලය ලැබෙන්නේ තමන්ට විතරක් නෙවෙයි, සර්කල් එක ලොකුයි. ඒකේ ආනිසංසත් එහෙමයි. ඒ නිසා තමන් හොඳට පරිස්සමින් තමයි ඒ වගේ තැන්වල කටයුතු කරන්නට ඕනේ. කොහොමද මේකේ පිළිපදින්නට ඕනේ? ඒක දැනගෙන ඉන්නට ඕනේ. එතකොට හාමුදුරුවනේ හොඳ කරත් හොඳ ප්‍රතිඵල, නරක ප්‍රතිඵල, නරක කරත් හොඳ ප්‍රතිඵල, නරක ප්‍රතිඵල කොහොමද තීරණය කරන්නේ? මොකද්ද බුදුරජාණන් වහන්සේගේ අවවාදය? ඒක පැහැදිලි. තව පැහැදිලි අවවාදය. මොකද්ද? නරක කරලා ලබන අයහපත් ප්‍රතිඵල, දඬුවම, අපහාසය, නින්දාව, නෙගටිව් රිසල්ට් එකට බියවන්නට. ඒකට කියනවා ඔත්තප්පේ කියලා. ඒකට බය වෙන්න. ඒක නීතියට බය වෙනවා, පාපයට බය වෙනවා, නින්දාවට බය වෙනවා, අපහාසයට. ඒක තියෙන්නට ඕනේ. කැලලක් ඇති කර ගන්න නැතුව මම සේවයෙන් පිට වෙනවා. මම සමාජයේ ජීවත් වෙනවා. ඒ බය තියෙන. ඒකට කියනවා ලෝකාපවාද බය. ලෝකේ නෙන අපවාදයට බය වෙන්නට ඕනේ. දඬුවමට බය වෙන්නට ඕනේ. ඒකට කියනවා ඔත්තප්පේ කියලා. ඒක කුසල චෛතසිකයක්. අයහපත් ක්‍රියාවේ දරුණු ප්‍රතිඵලයට බිය විය යුතුයි. අයහපත් ක්‍රියාවේ හොඳ ප්‍රතිඵලයට ලැජ්ජාවේ පිළිකුල් කටයුතුයි. ලැජ්ජාවිය යුතුයි. මෙහෙම ධනය හොයලා ලබන සැපය ගැලපෙන්නේ. ඒකට පිළිකුල එන්නට ඕනේ. ඒකට කියනවා හිරිය කියලා. පිළිකුල් කටයුතුයි. මම සැප ලබන බව ඇත්ත. නමුත් මේ කරන දෙයින් බොහෝ දිනාට අයහපත වෙලා නම්, තව කෙනෙක්ට අනර්ථය වෙලා නම් ඒක සතුටු විය හැකි සැපයක් නෙවෙයි. උදම් ඇනිය හැකි සැපයක් නෙවෙයි. ආඩම්බර විය හැකි සැපයක් නෙවෙයි. ඒකට ඇති වෙන්නට ඕනේ හිරිය, පිළිකුල. හොඳ කරනකොට ඇති වෙන අයහපත් ප්‍රතිඵලය බුද්ධ වචනය ඉවසන්න, ඉවසිය යුතුයි. හොඳම උදාහරණය මහා බෝධිසත්වයෝ. අද අපි
බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ අම්මා තාත්තවත් සරණ යන්නේ නැහනේ. අම්මා තාත්තවත් සරණ යන්නේ නැහැ අපි. උන්වහන්සේව සරණ යනවා. මේ අවුරුදු 2500 ඉපදිච්ච කෙනෙක්. හේතුව මොකද? මහා පරිශ්‍රමයක ඉවසීමක ප්‍රතිඵලය. හොඳ දේ කරනකොට නිന്ദා අපහාස එනකොට අයහපතට ඉවසන්නට වෙනවා. අසාධාරණයට වෙනව පිනිසින්නට පුළුවන්. ඒක හරි. හැබැයි කෝප ගන්න නැතුව, තරහ ගන්න නැතුව එනර්ජි තියාගන්න. ඔක ලස්සනට උනානේ. දලේ ලාමතුමා වෙත ආවා. දලේ ලාම දන්නවන්නේ. දලේ ලාමතුමා වෙත ආවා තරුණ සමාජ ක්‍රියාකාරී පිරිසක්. සමාජ අසාධාරණයට විරුද්ධව කටයුතු කරන පිරිසක්. එතුමාගේ ජීවිත කතා පොතක තියෙන්නේ මේ විස්තරේ. ඇවිල්ලා කිව්වා අපි මේකට විරුද්ධයි, අපි මෙහෙමයි අපි කතා කරනවා. අපි දඬුවම් කරන්න ඕනේ, දඬුවම් කරනවා මේ ඔක්කොම දැන් කිව්වා. එතුමා බොහොම ශාන්තව අහන් ඉඳලා හරි බො නිවිච්ච කෙනෙක්. අහන් හිටියා. අහන් ඉඳලා කීවා බොහොම හොඳයි. ඔය ජවයේ ඔහොම තියාගන්න. අඩු කරගන්න එපා දශමයක්වත්. ඔය උනන්දු ඔය විදිහටම තියාගන්න. සමාජය සුද්ධ කරන්න, සමාජය හරි ගස්සන්න. හැබැයි ඒ තියෙන ජවයෙන් ද්වේෂය ඉවත් කරගන්න. පලි ගැනීම ඉවත් කරගන්න. මිස්ටර් නොකර කරන්න. ඔය තරුණ ජවයේ අපි වයසයි. ඔය තරුණ ජවයේ කරන්න පුළුවන්. ඔය තරුණ කාලේ ජවයේ ගන්න දුක් කිසිම අඩුවක් කරගන්න එපා. සමාජ අසාධාරණ විරුද්ධව පෙනී සිටින්න. මේකේ මැලිෂස් පලි ගන්න, වෛරය, ක්‍රෝධය ඒක මිශ්‍ර කරගන්න එපා. ඒක අවශ්‍ය නැහැ. සමාජ සාධාරණය කරන්න පුළුවන් ඒක නැතුව. පුළුවන් කරන්න. ඒ නිසා හොඳ දේවල් සිද්ධ කරනකොට ඇති වෙන පීඩාව ඉවසිය යුතුයි. ඉවසනවා කියලා මොකක්වත් නොකර ඉන්නවා කියන එක නෙවෙයි. මොකක්වත් නොකර ඉන්නවා කියන එක නෙවෙයි. තමන් කරන හොඳ වැඩි නවත්තන්න තු දිගටම කරගෙන යන්න. හොඳ කිරීමෙන් ලැබෙන යහපත් ප්‍රතිඵලය මොකද්ද? හරි සරලයි. සතුටු වෙන්න. ආඩම්බර වෙන්න. මගේ ජීවිතේ වරදක් නැහැ. මම හොරකම් කරලා නැහැ. මම අපරාධ කරලා නැහැ. අයහපතක් කරලා නැහැ. සතුටු වෙන්න. ඒ ආත්ම තෘප්තිය තියාගන්න. ඒක ඉතාල වැදගත්. ඒ නිසා මේ රාජ්‍ය සේවයේ ඉන්නකොට මට කියන්න අවශ්‍ය වුණේ මේක මුළු සමාජයකටම බලපාන තැනක්. ඒ නිසා මතක තියාගන්නට ඕනේ මේකේ ආකූල භාවය මම පටන් ගත්ත එහෙමනේ ආකූල භාවය මේකේ අසාර්ථකත්වය ඔබට විතරක් නෙවෙයි මේක සමාජයකටම බලපානවා. අඩු වැඩි වශයෙන් ඉහළම පුටුවේ අඩුපාඩු නම් රටම බලපානවා. රාජ්‍ය සේවයේ තම තමන් අදාළ තැන ඉන්නේ එයින් යටට බලපානවා. ඒක රිපල් ඉෆෙක්ට් එකක් ලෙස අර රැල්ල වගේ ගිහිලා මුළු රටටමත් බලපානවා කාර්යක්ෂමතාවයට. ඒ නිසා ඒ ආකූල භාවයේ මුදවා අනාකූල භාවය ඊටාම ඉහළින් තබා ගන්නට හැමදෙනාම අදිෂ්ඨාන කළ යුතුයි. ඒ නිසා ඒ රාජ්‍ය සේවය යනු බුදුරජාණන් වහන්සේ පවා ගරු කරපු සේවයක් මතක තියාගන්න. අපිට රාජ්‍ය සේවයේ ඉන්න කෙනා රජුන්ගේ රජයේ අවසරෙන් තොරව මහාන කරන්න බැරි වුණේ වෙන දෙයක් නෙවෙයි ඒ රාජ්‍ය සේවයට කරපු ගරුත්වය. ඉතින් ඒ නිසා ඒ උතුම් සේවය සිද්ධ කරන පිරිස ආකූල භාවයෙන් තොරව අනාකූලව මේ රැකියාව සිද්ධ කරන්නට ඕනේ. මට මේ ළඟදී අහන්නට ලැබුණා මම දන්නේ මා වැරදි නම් නිවැරදි කරන්න ඉතිහාසගත ආදායමක් වාර්තා කරා කියලා නේද? එතකොට ඒ මම හිතන අවුරුදු මාස ගානක මට කාර්තු කීපයම අහන්න ලැබුණා ගිය අවුරුදු වලින් නම් එන්න දවසින් දවස වැඩි වුණා. ඒ අනාකූල භාවය. දැන් ජනතාවගේ ප්‍රසාදය ඇති වෙන තැන තමන්ට අභිමානයුක්තව කටයුතු කරන්න පුළුවන් තැන මතක තියාගන්න. ඒ අනාකූල භාවය සමහර විට රටවල් වැටිලා තින්න තැනින් ගොඩ එන්නට උපකාර වෙනවා. ඒකට පිටිවහලක් වෙනවා. අනාගතේ උපදින්න දරුවන්ට අපේ පරපුරවලට පිටිවහලක් වෙනවා.
එනිසා මතක තියාගන්නට ඕනේ සාමාන්‍ය රැකියාවක් නෙවෙයි රාජ්‍ය සේවය කියලා කියන්නේ. ඒ රාජ්‍ය සේවය කියන්නේ බරපතල තැනක්. ඒකේ වෙන අඩුපාඩුවේ බරපතලකමත් එහෙමයි. ඒකෙන් හරියට සිද්ධ කළොත් වෙන සේවයක් ඒ විදිහමයි. ඒ නිසා මංගල කරුණු අතර තියෙන අනාකුලාච කම්මන්තා කියන මංගල කරුණ ඉහළම විදියට සිද්ධ කරන්නට පුළුවන්. පින් දවසින් දවස වැඩෙන පරිද්දෙන් කරන්න පුළුවන් දෙයක් තමයි රාජ්‍ය සේවය. ඒ නිසා තමන් රැකියාවට එනකොට මම අවවාදයක් ලෙස කියන්නේ හැමදාම සිහි කරන්න. මගේ මේ ව්‍යායාමයේ, මගේ මේ පරිශ්‍රමය තමන්ගේ පවුල නඩත්තු කරගෙන තමයි ඒකත් කරන්නට ඕනේ. ඒකත් මාතා පිතු උපට්ඨානම් පුත්ත දාරස සංඝහෝන එක යුතුයකමනේ කෙරෙන්නට ඕනේනේ. ඒ වගේම අතිරේක දෙයක්. මේ තමන්ට විතරක් නෙවෙයි මේ රැකියාව. මම මේ කරන ක්‍රියාවෙන් රාජ්‍යයට වෙන, රාජ්‍ය සේවයට, රාජ්‍යයට වෙන යහපතත්, ඒ තුලින් මහා ජන ප්‍රජාවකට ලැබෙන්නා වූ යහපතක් මට පිනක් වේවා. මට සුගතියට වේවා. මගේ නිවන පිණිස වේවා. එහෙම තමන්ට සේවයට එන්නට පුළුවන් නම් හැමදාම ඒක මතක තියාගන්න මංගල කාරණාවක්, පිනක් රැස් වෙන එකක්. හැමදාම තමන්ට නිවසට ගිහිල්ලා ආවර්ජනා කරන්න පුළුවන් නම් මම මාගේ ක්‍රියාව නිසි වේලාවේ සිද්ධ කරා. කරුණු තුනයි. නිසි වේලාවේ නියමාකාරයට අනලස්ව සිද්ධ කළා. අහෝ මගේ යුතුයකම මම ඉෂ්ට කරා. මේ කුසලය, මේ පින මට මෙලොව දියුණුවටත් පරලොව සුගතියටත් කෙලවර නිවනටත් උපකාර වේවා. මට ඊළඟ දවසේ මීට වඩා හොඳට මේ සේවය කරන්න ලැබේවා. මතක තියාගන්න අවසාන වශයෙන් කියන්නේ තමන්ගේ දියුණුව හෝ පිරිහීම දෙවන කර්ම න්‍යායයේ හැටියට තමන්ට විතරක් නෙවෙයි, ඒක මහා ප්‍රජාවකට බලපාන්නා වූ දෙයක්. ඒකේ යහපත් ප්‍රතිඵල ගෙන දෙන්නට ක්‍රියා කරොත් ඔබ මහත් වූ පිනක් කරගන්නවා. මහා බෝධිසත්වයෝ අප්‍රමාණ ආත්ම භාවවල රාජ්‍ය සේවය කරලා තියෙනවා. රජකම හොබවලා තියෙනවා. ඇමතිවරු වෙලා තියෙනවා. පුරෝහිත වෙලා තියෙනවා. ඒ හැම අවස්ථාවකදීම රටට සේවය කරලා පාරමිතා පුරලා තමයි බුදු වුණේ. මේ රාජ්‍ය සේවය බුදු වෙන්නට පාරමිතාවක් කරගන්නට පුළුවන්. එතනින් එහා කවර කතාවද අනිත් දේවල් ගැන. ඒ නිසා ඒ සඳහා සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා මම ආශිර්වාද සිද්ධ කරනවා. ඉතින් අද දවසේදී නිකිනිපුර 15ක් පොහොව දවස නිමිති කරගෙන මේ ධර්ම දේශනා පින්කම සිද්ධ කරන්නට යෙදුනේ රේගු සමාජ ආරක්ෂණ අංශයේ රේගු අධ්‍යක්ෂක සහ රේගු බෞද්ධ සංගමේ ලේකම් අරුණ ශාන්ත මහතා ඇතුළු සියලු සමාජ ආරක්ෂණ අංශයේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා රේගු බෞද්ධ සංගමයේ විසින් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ රේගු අධ්‍යක්ෂ ජෙනරාල් PBSC නෝනිස් මහතා ඇතුළු සියලුම රේගු දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙනුත් රේගු සමාජ ආරක්ෂණ අංශයේ රේගු අධ්‍යක්ෂ අරුණ ශාන්ත මහතා ඇතුළු සියලුම සමාජ ආරක්ෂණ අංශයේ කාර්ය මණ්ඩලයේත් බෞද්ධ සංගමේ සභාපති කමලසිරි මහතා ඇතුළු සියලුම සමාජික සමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් තමයි මේ ධර්ම දේශනාව අද සිදු කරවන්නට යෙදුනේ. අරමුණක් ලෙස දක්වලා තිබෙනවා රේගු බෞද්ධ සංගමේ ගිහි අනුශාසක රේගු අධ්‍යක්ෂ ජෙනරාල් PBSC නෝනිස් මහතා ඇතුළු සියලුම රේගු දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරමින් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා. අගෝස්තු මාස, ඒ කියන්නේ මේ මාසයේදී ලබන මේ මාසයේදී විශ්‍රාම යන සමාජ ආරක්ෂණ අංශයේ රේගු අධ්‍යක්ෂක සහ රේගු බෞද්ධ සංගමේ ලේකම් අරුණ ශාන්ත මහතාට සුබ විශ්‍රාම දිවියකට ආශිර්වාද කිරීම සහ සමාජ ආරක්ෂණ අංශයේ සියලුම නිලධාරීන්ට සහ ඔවුන්ගේ පවුලේ සැමට සෙත් ප්‍රාර්ථනා කිරීමටත් එතුමාටත් සුබ විශ්‍රාම දිවියකට ආශිර්වාද සිද්ධ කරනවා. අගෝස්තු මාස විශ්‍රාම යාමට නියමිත ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ නිමල් සමරතුංග මහතාත් රේගු අධ්‍යක්ෂ ශුරේෂ් ජයලත් මහතාටත් සැප්තැම්බර් මාස විශ්‍රාම යාමට නියමිත බෞද්ධ සංගමේ හිටපු ලේකම් රේගු අධ්‍යක්ෂ සරච්චන්ද්‍ර මහතාට සහ රේගු අධ්‍යක්ෂ ධර්ම කුමාර මල්විට මහතාටත් සුබ විශ්‍රාම දිවියකට අපි ආශිර්වාද සිද්ධ කරනවා. ඉතින් මේ සෑම දිනාටම ඒ විශ්‍රාම දිවියට පත්වෙන බොහෝ කල රටට රාජ්‍යයට සේවය කරමින් ඒ විශ්‍රාම දිවියට පත්වන හැම මේ මහත් මහත්මින් හැම දිනාටම
සුබ විශ්‍රාම දිවියක් වේවා. තමන් සිද්ධ කරා වූ කර්තව්‍ය නැවත නැවත සිහිපත් කරගෙන තමන්ගේ විශ්‍රාම දිවියේ සතුටින් ගත කරන්නට හැකියාව ලැබේවා. ඉදිරියේදී තමන්ගේ ලැබෙන අත්දැකීම් වලින් හැකිපමණ රටට සමාජයට සේවය ලබා දෙමින් ඒ වගේම විශේෂයෙන් ලැබෙන විශ්‍රාම කාලයේදී ධර්ම මාර්ගයේ ගමන් කරන්නටත් සියලු කටයුතු සැලසේවා කියලා මම විශේෂයෙන් ආශිර්වාද සිද්ධ කරනවා. රේගු බෞද්ධ සංගමේ සභාපති ඇතුළු සියලුම සමාජිකාවන්ට සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ රේගු ආකාර්ය මණ්ඩලයේ කාර්ය කරමින් සිටින විටදී හෝ විශ්‍රාම ගොස්සෝ මිය පරලොව ගිය සෑම සියලු දෙනාම පින් බලාපොරොත්තු වෙන හැම දෙනාම මේ අද වර්තමාන කාර්ය මණ්ඩලයේ විසින් අධ්‍යක්ෂකවරු විසින් සිදු කරවන්ට යෙදුනා වූ මේ පින ධර්ම දේශනාමය පින සාදු කියා අනුමෝදන් වීමෙන් ඒ සෑම දිනාගේම භව ගමන සුවපත් වේවා, සසර ගමන කෙටි වී නිවනින්ම සැනසීම ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. අවසාන වශයෙන් මේ සියලු දේවල් සංවිධානය කර මනාකොට ඒ සංවිධානය සිද්ධ කරමින් මහා සංඝරත්නයේ ගරු සරුවතු වඩම්මවා ඒ සියලු දේවල් සිද්ධ කර සංවිධානය සිද්ධ කර ඒ සම්බන්ධීකරණය සිදු කර හැම සියලු දෙනාටම අපි ආශිර්වාද කරනවා. පින්වත් හැම දෙනාගේම ඒ ධර්ම දානමය කුසලයට අනුග්‍රහ කිරීමෙන් තව තවත් ධර්මඥාන භාවනාඥාන වැඩි මෙලව දියුණුව පරලොව සුගතිය කෙලවර නිවනම සාක්ෂාත් කරගන්නට ලැබේවා. විශේෂයෙන්ම මේ සටයුතු සියල්ලක්ම මනාකොට සිද්ධ කරන්නට හැකියාව ලැබෙන්නේ ඒ රාජ්‍ය අංශයේ සියලුම නිලධාරීන්ගේ දේශපාලනය කරන සෑම දෙනාගේම අනුග්‍රහය නිසා. ශ්‍රී ලංකා ජනාධිපතිතුමා ඇතුළු ඒ සියලුම අමාත්‍ය මණ්ඩලයේ සෑම සියලු දෙනාටමත් ඒ වගේම මේ රේගුව බාර අමාත්‍යතුමාටත් අධ්‍යක්ෂක ජෙනරාල්තුමා ඇතුළු ඒ සෑම අධ්‍යක්ෂකවරු හැම දෙනාටමත් ඒ වගේම සේවක මණ්ඩලයේ සෑම සියලු දෙනාටමත් සුළු සේවකයන් දක්වා සියලුම දෙනාටමත් මම ආශිර්වාද කරනවා. පින්වත් හැම දෙනාටම ඊටාම උසස් ලෙස මේ කටයුතු සිද්ධ කරමින් රාජ්‍යයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරන්නට සියලු ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා. සිත ශාන්තිය ආරක්ෂාව සැලසේවා. නිදුක් නිරෝගී භාවයේ සැලකේවා. පාරමී පුරාගෙන හැම දිනාටම නිවනින් සැනසෙන්නට අවකාශ ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම මේ රේගුවට ඒ වගේම ප්‍රදේශවලට අධිග්‍රහිත වූ සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලය, ලෝකපාලක සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලය පින් අනුමෝදන් වීමෙන් දෙවියෝද දිව්‍යමය ආයු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් වැඩි බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් ආරක්ෂා කොට දෙවියෝද ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින් නිවනින්ම සැනසීම ලබත්වා ධර්ම දේශනාව ශ්‍රවණය කරා වූ සංවිධානය කළා වූ හැම සියලු දෙනාගේම නමින් මිය පරලොව ගිය දෙමාපිය ඥාති හිත මිත්‍රාදීන් වෙත්නම් ඒ සියලු දෙනා මේ පින් අනුමෝදන් වෙත්වා. දුකටපත් වූ දුකෙන් අත මිදෙත්වා. සැපයටපත් වූ සැපෙන් අභිවර්ධනයේ වී කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා. හිතාහිත මැදහත් සකල ලෝක සත්වයා මේ පින් අනුමෝදන් වීමෙන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මිසදිටු ගත්තෝ සමිදිටු වෙත්වා, තිසරණ සරණ යෙත්වා, කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. අවසාන වශයෙන් සහ සම්බන්ධ වුණු හැම සියලු දෙනාටම අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ හැම සියලු දෙනාටමත් ඒ පටිගත කිරීම ආදී සිද්ධ කර බෞද්ධ රූපවාහිනියේ ඒ කාර්ය මණ්ඩලයටත් ආශිර්වාද කරනවා. පින්වත් හැම දෙනාගේම ජීවිතවලට සෙතක් ශාන්තියක් යහපතක් අභිවෘද්ධියක්ම සිද්ධ වේවා. කරන කියන රැකී ආරක්ෂා කටයුතු, ගේ දොර වැඩ කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. හෙළන හුස්ම රැල්ලක් ගානේ, ගෙවෙන තත්පරයක් ගානේ, තබන පියවරක් ගානේ රත්නත්‍රේ සතු අසීමිත ගුණානුභාව බලයෙන් නිරතුරු ආරක්ෂාව සැලසේවා. ගිනි ජල වස විස විපත්ති වලකීවා. කල්ප වෘක්ෂයකින් භද්‍ර ගටයකින් මෙන් සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා. උපපීලක උපඝාතක කර්ම විපාකයන් යටපත් වේවා. උපස්තම්භක කර්මයන් නැවත නැවත මතු වේවා. ලෞකික දියුණුවෙන් පමණක් සෑහීමටපත් නොවි ආධ්‍යාත්මයේ දෙසට තව තවත් සිත නැඹුරු වේවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයෝ පෙරපස මෝරණ සඳක් මෙන් දිනෙන් දින දියුණු වේවා. උපනුපන්නාත්ම භාවයන්හිදී දෙවි මිනිස් ආදී සුගති සම්පත් වින්දනය කරමින් ප්‍රතිරූප දේශ වාසයේ ත්‍රි හේතුක ප්‍රතිසන්ධිය ජාති ස්මරණ ඥානය සම්මා දිට්ඨිය සහ කල්යාණ මිත්‍ර ආශ්‍රය ඇතුපත ලබා සුවසේ පාරමී සපුරා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නටම මේ සියලු කුසලයෝ
හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා පිහිටුවාගෙන අපි දෙවියන්ට ඥාතීන්ට ගාථා කියලා පින් දෙමු. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුංචතු. වන්දනා කරගන්න ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛේ දීඝායුකෝ භව අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු.